චුට්ටක් කර අපිට පොඩ්ඩක් මේ යන්න පාර හරි නෑ කියන මැසේජ් එක එහෙම්මෙන් සතිපතා 40 ගණන් 30 ගණන් දකින්නකොට ඒක පොඩ එපා වෙලා මේ වැඩක් කරන්න හිතෙනවනේ සාමාන්‍යයෙන්. හරිද? එහෙනම් මොන දේ වෙන්නත් කලින් පේපර් ලියන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ ඒ අරක යන්න පුළුවන් මෝඩම විදිහේ අදහසක් කරේ පාඩම් කරලා ඉවර වෙලා පේපර් ලියනවා වගේ එක. හරි කොහොම හරි මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ඔයා පේපර් ක්ලාසස් වල මධ්‍යන්න වශයෙන් ගත්තාම ලකුණු 60කට උඩින් තියෙන ළමයෙක් නම් අවුලක් නෑ ඔයා ඒක සීමාව ඉන්නවා. 60කට යටින් ඉන්න ළමයෙක් නම් පේපර් මධ්‍යන්න වශයෙන් ඉඳලා හිටලා 50 ගණන් වලට වැටේ ඉඳලා හිටලා 70 ගණන් වලට අර එම්මෙන් ගිහිල්ලා හරි කොහොම හරි ඇවරේජ් වශයෙන් පහුගිය පේපර් 4-5ක් අරන් බැලුවාම ඕගොල්ලන්ගේ ලකුණු තියෙන්නේ 60ට උඩ ගානක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕගොල්ලන්ටම තනියෙන් මේ වැඩේ කරගන්න තේරෙනවා. අපේ මග පෙන්වීම කියන දේ අනුව ඒ කියන්නේ අපි කියන දේ අහුවේ නැතත් ඇත්තටම ඕගොල්ලෝ මොකක් කරේ බැලන්ස් එකක් ගන්නවා. මේක අවුලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ සම්බන්ධව. හරි. අපිට ප්‍රශ්න තියෙනවනේ මේ ඒ අකුරු ගාන ගැන. හරිද? එතකොට මේ ඒ ළමයි ගැන බයක් නැහැ. අපි කිව්වත් නැතත් ඔය ගොඩාක් හොඳට වැඩ කරන් යන එවුන් ඇත්තටම අපි කිව්වත් නැතත් ඔය කරනවා දැන් දිස්ත්‍රික් වල පළවෙනි 10 ඇතුළේ ඉන්න ළමයි 123ක්ද ඔය පළවෙනි 20 ඇතුළේ ඉන්න ළමයි. දිස්ත්‍රික් මුල් රෑන්ක් 20 ඇතුළේ ඉන්න ළමයි දැනට 123ක්ද ඔහොම ගානක් මේ ඇවිල්ලා තියෙනවා. ඒ ටික මම වෙනම රිසල්ට් ෂීට් එකක් විදිහට දාන්නම්. කොහොමද දැන් ඒ ළමයි අපි ඇඩ් කරනවා. ඉතින් හරිද? ඒක කැත වැඩ ඒවත් අපි ඉතින් ඒව ඇඩ් කරලා මෙන්න මේව තියෙනවා. මේ ළමයි මේ මාවා ඉතින් ඒ හින්දා අපි හොඳයි වගේව කියනවා. ඒක නෙමෙයි කතන්දරේ මම එදත් කියන්නේ නැති. ඔය ළමයි කොහොමත් වැඩ කරනවා. උන් අපි හිටියත් නැතත් ගොඩක් කරලා ඔය රිසල්ට්ස් දානවා. ඇත්ත කතන්දරේ පොදු ප්‍රවාහයේ වැඩේ හදන එක තමයි අමාරු දේ. ඒක තමයි මේ අපි කරන්න යන්නේ. එතකොට ලකුණු 60 උඩ ඉන්න උන් සම්බන්ධව මට ලොකු බයක් නැහැ. මම කොහොමත් වැඩේ කරගන්න පාටක් තමයි තියෙන්නේ. අද පේපර් එක ලිව්වොත් ඒ එකක් එනව නෙවෙයි. එහෙම නෙවෙයි මං කියන්නේ. හැබැයි ඔයාලා යන ට්‍රැක් එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇවරේජ් හදුවම තමන් ඉන්නේ ලකුණු 60ට පහලින් නම් ප්‍රශ්නයක් තියෙනවා ඒකේ තේරුම. ඒ 60ට පහල කියන එක නිකම් 50ටත් වඩා පහල නම් ප්‍රශ්නේ දරුණුයි. 50 60 අතර නම් ෂේප් 60ට උඩ නම් අපි ඒක ප්‍රශ්නයක් කියලා සලකන්නේ නැහැ. වා මැච් එකක් ගහගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. කොහොමත් තනියෙන් මොනත් ඔය වැඩේ කරගන්නවා. මම මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් අර පල්ලෙහා මට්ටමේ ළමයින්ට. පළවෙනි දේ ඕගොල්ලෝ සියලු දේ නැති වුණා කියලා හිතා ගන්න එපා. ඔයාලා ඔය කියන ලකුණු ඔක්කොම 17කින් තමයි හැදින්නේ. 17න් 100ට ගණක් තමයි ඔය එන්නේ. ඒ ලෙවල් පේපර් එකේ 100න් ගන්න නෙවෙයි ඔය එන්නේ. හරි. දැන් එහෙමයි කියලා හිත හදාගන්න. දැන් ඕක කිව්වම සමහරක ඒක විසක් මේ බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ කියලා ඒක හිත හදාගන්න පාවිච්චි කරනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. හරිද? මේ කියන්නේ අර සමහරක් ළමයි ඉන්නවනේ සියල්ල අතෑරලා දාලා දැන් ඉතින් වැඩක් නැහැ ඕකමත් අර එහෙම නිකන් මේක අතෑරලා දාලා ඉන්නවනේ ආයෙ කරන්න බෑ කියලා වගේ දැන් ඉතින් ගොඩේ යමන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. දැන් පටන් ගන්න ළමයෙකුට තමන් ඉන්න මට්ටම බිඳුවම වුණත් ඒ එක්කට කරන්න තාම පුළුවන්. හැබැයි සාමාන්‍ය ළමයෙකුට නම් මහන්සි වෙන්න වෙනව. මේ වෙනකන් අවුලක් නැතුව වැඩ කරන් ආපු ළමයෙක් වගේ එහෙම සුව පහසුවෙන් ඒකට යන්න වෙන්නේ නැහැ. නිදි මරලා අර එම්මෙන් ඇරියස් අනම්මනම් පාඩම් වල තියෙනවා කවර් කරලා පොඩක් අමාරු වෙනවා. හැබැයි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අඩුපාඩු නිසානේ ඔය අඩු මේ ලකුණු අඩු වෙලා තියෙන්නේ. ඔයාලගේ පවුනේ. ඕගොල්ලන්ගේ පව් ඕගොල්ලෝ ගෙවන්න ඕනේ. එහෙම තමයි. කියන්නේ අර ඒවා වෙනම කවුරුත් ඇවිල්ලා ගෙවලා දීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අර කාලේ හොඳට හිටියානම් වැඩ නොකර දැන් ඒකට හරියන්න වැඩ කරන්න වෙයි. එහෙම තමයි හැටි. ඊළඟට මේ ඒතර ඒ වගේ ළමයෙකුට මම කියන්නේ මුලින්ම පුළුවන් කියන කාරණාව සහ කොහොමද මොකද්ද කරන්න ඕනේ. මෙතෙක් මිස් වෙලා තියෙන පාඩම් වලට මොකද කරන්නේ සහ ඉස්සරහට තියෙන වැඩ ටික මොකද කරන්න කියන්නේ. මෙහෙමයි. A level වල තීරණාත්මකම පාඩම් ටික එන්නේ අංක 6 ඉඳන් ඉස්සරහට. 6 කියන්නේ ඉනෝගනික් කෙලින්ම. 7 ඉඳන් 10 කියන්නේ ඕගනික්. ඉනෝගනික් වල A level paper එකේ ලකුණු වෙන් වෙනවා 23ක් විතර. ඕගනික් වලට 24ක් විතර. ඒ දෙක ගත්තාම 50ක් විතර එතනම තියෙනවා. ඒ කියන්නේ 50කට ගිටුන 47ක් එතන තියෙනවා. තව කණා ගහලා 3ක් හරි ගියොත් 50යි. හරිද? ඒ කියන්නේ මම කියන්නේ 50 කියලා කියන මම කතා කරා. හරි. ඒතර සිලබස් එකේ තියෙන තීරණාත්මක පාඩම් ඉන්නේ මේ තැන්වල. මේවා. 12 වෙනි පාඩමට ලකුණු 18ක් එනවා. 14 වෙනි පාඩමට ලකුණු 12.5ක් එනවා. ඔය තමයි අනුපිළිවෙලින් වැඩිම ලකුණු වෙන් වෙන පාඩම් හතර. ඒ කියන්නේ ඕගනික් කියන එක එක පාඩමක් වගේ තමයි යන්නේ. අපි මෙහෙම කඩලා නෙමෙයි ඒක කතා කරන්නේ. ඒ හරියදි තේරෙයි. මේක 1, 2 ඉනෝගනික්, 3 සමතුලිතතාවය, 4 කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය. ඔය තමයි තියෙන්නේ. ඒතකොට ඒ කුට්ටි පිටින් තාම පල්ලෙහා ඉතුරුයි. ලකුණු කුට්ටි පිටින් පල්ලෙහා එම්මම ඉතුරුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන ළමයි මේ පාඩම් වල අඩුපාඩු තියාගෙන මේ හරියට යන්න අමාරුයි. ඉතින් ඕගලන්ට මොනවද තේරෙනව ඇති මේ වගේ ලොකු ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන පාඩම් වලට අර පාඩම් වල තැන් තැන් වල දේවල් ඕන වෙනවනේ අනිවාර්යෙන්. ඒ හින්දා ඕගොල්ලොන්ගේ මේන් ප්ලෑන් එක වෙන්න ඕනේ. මම කියන්නේ ලකුණු 60ට 50ට අඩු ළමයින්ට. ඔයාලගේ මේන්ම ප්ලෑන් එක වෙන්න ඕනේ 6 වෙනි පාඩම පටන් ගන්න කාලෙ වෙද්දී අඩුපාඩු නැති ළමෙක් වෙනවා. මේ දක්වා අඩුපාඩු තියෙනවා. 6 වෙනි පාඩම පටන් ගන්න කාලෙ වෙද්දී ලකුණු 60 70 පන්නන්න පටන් ගන්නවා. 6 වෙනි පාඩම පටන් ගන්න කාලෙ වෙද්දී මේ දක්වා කරලා තියෙන කිසිම පාඩමක අඩුපාඩු නැති කරගන්නවා. ඔක තමයි ඕගොල්ලන්ගේ අරමුණ වෙන්න ඕනේ. එතනදී ඒක කොහොමද කරන්නේ? අංක 1 4 5 කියන දැන් ඉස්සරහට යන්න තියෙන පාඩම් තියෙනනේ මෙහෙම.
ඒ ඉස්සරහට කරන්න තියෙන පාඩම් තමයි ඕගොල්ලන්ගේ නම්බර් 1 ප්‍රයොරිටි එක. අංක 1 ප්‍රමුඛතාවය ඉස්සරහට තියෙන පාඩම් දෙක. 6ට කලින් ඉස්සරහට තියෙන 4 5 පාඩම් දෙක. මේ පාඩම් දෙක අපි සාමාන්‍ය සිලබස් එකේ ලේසින් පාඩම් විදියට සලකන්නේ 4 වෙනි පාඩම. දෙවෙනියට ලේසින් පාඩම් විදියට සලකන්නේ 5 වෙනි පාඩම. එහෙම තමයි ගන්න. හරි? ඒක අර ඉගෙන ගන්න විදිහ මත තමයි සමහරක් වෙලේ ඉස්කෝලේ උගන්ලා මෙලෝ දෙයක් තේරෙන්නද එහෙම ළමයි ඉන්න පුළුවන් මොන ලේසියක්ද කියලා වගේ කතා කරන. එහෙම නෑ මේ ඒක කරන විදිහ මත ඒ දෙක තමයි සාපේක්ෂව ලේසිම පාඩම් දෙක. තව තියෙනවා ඒ විද්‍යුත් රසායනය මත ෂේප් එක ලේසි. මේ දෙක ගොඩාක්ම ලේසි පාඩම් දෙකක්. එතකොට ඕගොල්ලන්ට ඒ නිසා පළවෙනි දේ විදිහට ඕගොල්ලෝ කරන්න ඕනේ. දැන් අපි සතියකට අදාළව යම් වැඩ ටිකක් කරනෝනේ පන්තියේ. ඒවා ඒ ක්වොලිටිස් ටික හදාගන්න. හරිද? සතියකට අදාළ වැඩ ටික මොකක්වත්ම මිස් කරන්නේ නැතුව හරියටම සතිය ඇතුලේ ඉවර කරගන්න ඕනමයි. ඒවට අදාළ ටයිම් ටේබල් හදාගන්න කොහොමද අනම්මනම් ඔක්කොම මම ඕගලන්ට මීට කලින් ස්පෙෂල් මීටින් එකේ කියලා තියෙනවා. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් ඒ ස්පෙෂල් මීටින් එකේ ඒ ටයිම් ටේබල් හදන විදිහ අනම්මනම් ඒ දේවල් ගැන දැනුවත් උනේ නැති ඒ වීඩියෝ එක තාම YouTube channel එකේ ඇති නැත්නම් එහෙම නැත්නම් මේ මම ඔය ඊට පස්සෙත් ටයිම් ටේබල් හදාගන්න එක YouTube channel එකට දාලා තියෙන එක එක වීඩියෝ තියෙනවා ඒ ගැන. මම එකක් හොයලා ඕන්නම් Telegram channel එකට හරි දාන්නම්. හරි plan එකක් හදාගෙන සතියේ වැඩ කිසිවක් මිස් වෙන්නේ නැති වෙන විදියට හදාගෙන ඒ ටික කවර් කරගෙන යන්න අනිවාර්යෙන්ම ඕන.